ඉතා ඈත අතීතයේ හිරු සෙමින් පායා එන ලස්සන කැලාවක හාවෙක් ජීවත් වුණා. එයා හරිම කරුණාවන්ත, බුද්ධිමත් සහ ඉතා මිත්‍රශීලී කෙනෙක්. ඒ කැලාවෙම තවත් සතෙක් ජීවත් වුණා. ඒ තමයි ආඩම්බරකාර හෙමින් ගමන් කරන ඉබ්බෙක්. එයා හිතුවේ මේ ලෝකේ එයාට වඩා හොඳ කෙනෙක් තවත් නැහැ කියලයි. දවසක් මේ ඉබ්බා හාවා ළඟට ආවා. එයා කිව්වා, "හාවෝ, ඔයා හිතන්නේ ඔයා හරිම දක්ෂයි කියලාද? අපි බලමු කවුද වේගවත්ම කියලා." හාවා බය නැතුව hina වුණා. එයා තරඟයට එකඟ වුණා. පහුදා උදේ මුළු කැලෑවම හරිම සතුටින් පිරීලා තිබුණා. කුරුල්ලෝ, ලේන්නු සහ අනිත් හැම සතෙක්ම මේක බලන්න වටේට එකතු වුණා. තරඟය පටන් ගත්තා. ඉබ්බා වේගෙන් දුවන්න පටන් ගත්තා. ඒත් හාව සංසුන්ව අඩියෙන් අඩිය තියා ඇවිදගෙන ගියා. ඉබ්බා හිතුවා, මේ හාවට නම් කවදාවත් මාව පරද්දන්න බැහැ කියලා. හාවා හිතුවා, මට මේ තරඟේ දිනන්න ඕනේ නම් මම මගේ වේගය නෙවෙයි මගේ බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. එයා එයාගේ යාළුවන්ට කිව්වා, ඔයාලා මෙතන ඉන්න. ඉබ්බා එනකොට මම වගේ රඟපන්න. ඉතින් හාවෝ කීප දෙනෙක් ඉබ්බව රවට්ටන්න ලෑස්ති වෙලා පාර දිගේ හැංගිලා හිටියා. ඉබ්බා පාර දිගේ යනකොට හැම තැනම හාවෝ දැක්කා. එකා පිටිපස්සේ එක එයාව පහු කරගෙන ඉස්සරහින් යනවා වගේ යාට පෙනුණා. එයා හිතුවා, අර හාව දැනටමත් මට ඉස්සරහෙන් ගිහින්ද? හුස්ම ගන්නත් බැරි තරමට ඉබ්බා දිගටම දිව්වා. ඒත් එයා ටික ටික ගොඩක් මහන්සි වුණා. අන්තිමේදී අවසාන සීමාවට ළඟා වෙන්නත් කලින් ඉබ්බා ටිකක් විවේක ගන්න නවතුණා. හාවා සංසුන්ව සහ ස්ථාවරව දිගටම ඉස්සරහට ඇවිදගෙන ගියා. අවසානයේ යා ජයග්‍රාහී සීමාව පසු කළා. මුළු කැලෑවම සතුටින් සහ සිනහවෙන් පිරී ගියා. හාවා දිනුවා. ඒ දවසේ ඉඳන් ඉබ්බා තේරුම් ගත්තා. ශක්තියයි වේගයයි විතරක් මදි ජයග්‍රහණයට මඟ පාදන්නේ බුද්ධියයි ඉවසීමයි කියලා. හාවා සහ ඉබ්බා හොඳ යාළුවෝ බවට පත් වුණා. දෙන්නම ඉගෙන ගත්ත සැබෑ සාර්ථකත්වෙන්නේ ආඩම්බරකමෙන් නෙවෙයි බුද්ධියෙන් කියලා.